හෙලෝ ගයිස්, ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් Bluetooth car එකක්. එහෙනම් අපි බලමු මේක හදන්න මොනවද ඕනේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා Arduino Uno board එකක්. L29 3D motor driver එකක්. මේ දෙක මෙහෙම එකට තියලා මෙහෙම සෙට් කරගන්න පුළුවන්. මේ වගේ HC05 Bluetooth module එකක් ඕන වෙනවා. TTGR motors 4ක්. TTGR motors wheel 4ක්. දහටයි 650 බැටරි දෙකක්. 18යි 650 බැටරි හෝල්ඩර් එකක්. මේ තියෙන 2-way හෝල්ඩර් එකක්. ඊළඟට අපිට ඕන වෙනවා මේ වගේ ප්ලාස්ටික් බෝඩ් කෑල්ලක්. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ප්ලාස්ටික් බෝඩ් කෑල්ල අරගෙන එකට මෝටර් හතර තියලා අලව ගන්න ඕනේ. මම දැන් මේකට මෝටර් හතර තියලා අලව ගත්තා. ඊට පස්සේ දැන් මම මේකට මේ රෝද හතර සෙට් කරගන්නවා. දැන් අපේ කාර් එකට මම මේ රෝද ටිකයි මෝටර් ටිකයි සෙට් කරගෙන තියෙන්නේ. ඊළඟට මේකට Arduino Uno board එකයි L29 3D motor driver එකයි සෙට් කරගන්න. දැන් මම මේ විදිහට Arduino Uno board එක අරගෙන එහෙම සෙට් කරගන්නවා මේ දෙක L29 3D motor driver එකත් එක්ක. දැන් මම මේක ඩබල් ටේප් ගහලා අලව ගන්නවා. දැන් මම මේක අලව ගත්තා. දැන් මෝටර්ස් ටික මේ L29 3D motor driver එකට කනෙක්ට් කරගන්න. මෙන්න මෙතන තමයි සෙට් කරගන්නේ. මේ විදිහට enable කරලා මේ දෙක දාලා නේ තද කරන්න. හරි දැන් මම මේකට මෝටර්ස් හතරම සෙට් කරගන්නවා.
දැම්මං බැට්‍රි මේ බැට්‍රි බැක් එක එකට සෙට් කරගන්නවා මගේ හොඩ්ඩු දාල තම අදගන්න පස්සේ පැට්‍රි මොඩියුල් එකේ ද්‍රින එක GND එකට ධන එක ධන එම් කියල තියෙනවා අන්න එතන්ටස් තියලා ඇනේ තද කරගන්න අන්දැන් ඒකත් සෙට් කරගන්නවා මම මෙන්න මේ විදිහට මේක සෙට් කරගත්තා ඊළඟට HC05 Bluetooth මොඩියුල් එක අරගෙන ඒක ඌණ බෝඩ් එකට සෙට් කරගන්න VCC එක 5V පින් එකටත් GND එක GND එකටත් කනෙක්ට් කරගන්න ඕනේ ඊට පස්සේ RX පින් එක කියන්නේ L29 මෝටර් ඩ්‍රයිවර් එකේ TX පින් එකටත් TX පින් එක මෝටර් ඩ්‍රයිවර් එකේ RX පින් එකට තමයි සෙට් කරගන්නේ. මම මේ විදිහට VCC එක 5V එකටත් GND එක GND එකට සෙට් කරගන්නවා. RX එකයි TX එකයි සෙට් කරගන්න අතන් ඌණ L29 මෝටර් ඩ්‍රයිවර් එකේ 0.1 පින්ස් දෙකට වයර් එකක් පාස ගන්න ඕනේ. මම දැන් මෙතන වයර් එකක් පාස ගන්නවා. හරි දැන් මම මෙතන වයර් එකක් පාස ගත්තා. ඊට පස්සේ RX පින් එක TX එකටත් TX එක RX එකටත් තමයි සම්බන්ධ කරගන්නේ. මම දැන් මේ විදිහට මේක සෙට් කරගන්නවා. හරි දැන් මම මේ විදිහට මේක සෙට් කරගත්තා. RX එක TX එකට TX එක RX එකට තමයි සෙට් කරගන්න. දැන් අපි මේකට කෝඩ් එක දාලා බලමු. මම දැන් මේකට කෝඩ් එක අප්ලෝඩ් කරනවා. මම දැන් කෝඩ් එක ඌණ බෝඩ් එකට අප්ලෝඩ් කරනවා. මම කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි දැන් කෝඩ් එක අපේ කාර් එකට අප්ලෝඩ් වුණා. දැන් මම මේකට බැටරි දාලා ඔන් කරලා ෆෝන් එකට කනෙක්ට් කරලා වැඩද කියලා බලමු. හරි දැන් මම මේ විදිහට ඇප් එක ඕපන් කරලා කාර් එක කනෙක්ට් කරගන්නවා Bluetooth වලින්. හරි
හරි දැන් කාර් එක කනෙක්ට් වුණා. දැන් අපි බලමු වැඩද කියලා. හරි අපේ කාර් එක දැන් හොඳට වැඩ කරනවා. ඔයාලත් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා like එකක් දාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා.